මහාන්තරය සහ ගුදුමාර්ග ආශ්‍රිත පිළිකා වලින් වැළැක්වීමට ඔබට ගත හැකි ක්‍රියාමාර්ග. හැකිතාක් එළවලු සහ පළතුරු ආහාරයට ගන්න. මත්ද්‍රව්‍ය සහ සිගරට් භාවිතය අවම කරන්න. රතු මස් ආහාරයට ගැනීමෙන් වළකින්න. රතු මස් වල මානව පිළිකාකාරක තිබෙන බවට පරීක්ෂණ මගින් හොයාගෙන තියෙනවා. රතු මස් කියලා අදහස් කරන්නේ ශීරපායන්ගේ මස්. ඒ කියන්නේ ගව මස්, ඒ වගේම තමයි ඌරු මස් වගේ මස් වර්ග. ඊට අමතරව සැකසූ මස් ආහාරයට ගැනීමෙන් වළකින්න. සැකසූ මස් කියලා අදහස් කරන්නේ සොසේජස්, මීට් බෝල්ස්, හැම් බේකන් වගේ දේවල්. ඒ වගේම තමයි අධික උෂ්ණත්වයක් යටතේ මස් පිළියෙල කිරීමෙන් වැළකිය යුතුයි. ඒ කියන්නේ ගැඹුරු තෙලේ බැදීම, දුම් ගැසීම සහ බාබකියු වගේ ක්‍රම මගින් මානව පිළිකාකාරක නිෂ්පාදනය වන බවට හොයාගෙන තියෙනවා. ඔයාලට මහාන්තරය එහෙම නැත්නම් ගුද මාර්ගය ආශ්‍රිතව පිළිකාවක් තියෙන බවට හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ මොනවද? වෙනදා ඔයාගේ මල පහ කිරීමේ රටාව වෙනස් වෙනවා. ඒ කියන්නේ නිතරම බඩ බුරට යාමක් හරි මලබද්ධය වගේ තත්ත්වයන් නැති වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි තවත් වැදගත්ම ලක්ෂණයක් තමයි මල පහත් සමග ලේ පිට වෙන එක. ඉතින් මේක අපිට අඳුර ගන්න පුළුවන් ක්‍රමය තමයි මල පහ තද කළු පාට වීමක් හෝ ඒ වගේම තමයි තද තාර වගේ මල පහ පිටවීමක් වෙන්නට පුළුවන්. ඒත් එක්කම තමයි මල පහත් සමග ලේ මිශ්‍ර වෙලා යන්න පුළුවන්. එහෙම නැත්නම් ලේ තැවරුණු මල පහ පිටවීමක් වෙන්නට පුළුවන්. ඉතින් මේ රෝග ලක්ෂණත් ඔයාලට තියෙනවා නම් වෛද්‍යවරයෙක් වෙත යොමු වීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා.